සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි බලමු Sony CRT TV එකක මේ රීට්‍රෙස් ලයින් එන එක තමයි මේකේ ලෙඩේ හැටියට කස්ටමර් කිව්වේ. අපි බලමු මේ TV එකේ මේ ප්‍රශ්නේ එන්න මොකද්ද TV එකේ වෙලා තියෙන්නේ, අපි රිපෙයාර් කරන්නේ කොහොමද කියලා බලමු. දිගටම එකතු වෙලා ඉන්න DS Electronic YouTube channel එකත් එක්ක. මේ බලන්න මේ විදිහට නිල් බ්ලූ ස්ක්‍රීන් එක ඇවිල්ලා රීට්‍රෙස් ලයින් එක ඔයාලට පේනවා ඇති. මේ ඉමේජ් කියන්නේ වීඩියෝ ඉමේජ් එක අපිට පේන්නේ නැහැ. මං TV එක මේ විදිහට ගලවගෙන තියෙන්නේ ලොකු වෙලාවක් යන විදිහට. ඒතකොට මට වැඩේ ඉවර කරගන්න පුළුවන් හින්දා අපි බලමු මේ රීට්‍රෙස් ලයින් එකේ ප්‍රශ්නේ ඉන්නේ අතරම යාළුවනේ. ෆ්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් ටැග් විදිහට එනවා 200 මේ Sony TV වල නම් 200 වෝල්ට් ලයින් එකක්. ඒ ලයින් එක නෙක් කාඩ් එකට එන කනෙක්ෂන් ටික අපි චෙක් කරගෙන බලමු මුලින්ම. මේ මෙතන තමයි මේ ඒ කනෙක්ටර් එක තියෙන්නේ. එතන හීටර් ලයින් එකයි ඒකම ග්‍රවුන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා 200 වෝල්ට් ලයින් එක. කියන්නේ ෆ්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් හරහා එන 200 වෝල්ට් එක ඩයෝඩ් එකක් හරහා මෙතෙන් අරන් මෙතනම කන්ඩෙන්සර් කැප් එකකුත් දාලා තියෙනවා. ඒ කන්ඩෙන්සරේ එහෙම පිටින් බලනකොට නම් අපිට ප්‍රශ්නයක් හොයාගන්න නැහැ. අපි වෝල්ටේජ් චෙක් කරලා බලමු. මල්ටිමීටරේ DC වෝල්ට් වලට දාගෙන මේ බලන්න 203.2ක් DC වෝල්ට් පෙන්නනවා. ඒ කියන්නේ මෙතනින් හරි වෝල්ටේජ් එක අවුට් වෙනවා. මෙතන මේ කන්ඩෙන්සර් එකේ මොන හරි ප්‍රශ්නයක් හරි තිබුණා නම් මෙතන මේ 200 වෝල්ට් කියලා ගහලා තියෙන ප්‍රමාණයට වඩා අඩු අගයක් වගේ තමයි පෙන්වන්නේ. දැනට මේ කන්ඩෙන්සර් කැපැසිටර් එක ප්‍රශ්නයක් නැති නිසා මේ යන සිග්නල් එක වෝල්ටේජ් එක කෙලින්ම නෙක් කාඩ් එකට සම්බන්ධ වෙනවා. මෙන්න මෙතන මේ පහළ තියෙන කනෙක්ටරෙන් ඒක අපි බලමු කොහොමද නෙක් කාඩ් එකත් ගලවන්නේ. ඒකේ ඩ්‍රයි සෝල්ඩරින් ටිකක් තියෙනවා. යාළුවනේ මේ මෙතනත් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. G2 ලයින් එකත් මේ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. මේ බලන්න. ඒක කොරෝඩ් වෙලා කැඩිලා වගේ තමයි පේන්නේ. මේක පාස්සා ගන්න මේක ඇත්තටම මේක අපිට ආයි කනෙක්ට් කරගන්න නම් මේකේ අර කම්බි කෑල්ල කැඩිච්ච එක ඉතුරු වෙලා තියෙනවා. ඒක ගලවලා තමයි ආයි මේ වයර් එක දාගන්න වෙන්නේ. අපි බලමු මෙතන මේ ග්‍රවුන්ඩ් එකට එන වයර් එක මේ කළු පාට වයර් එකත් ගලවගෙන ඊට පස්සේ මේ නෙක් කාඩ් බේස් එකේ උඩ කොටස අයින් කරගෙන අපි අර කැඩිච්ච කම්බි කෑල්ලත් අයින් කරලා ඒක තමයි මෙන්න මේ G2 එකට තමයි මේ සම්බන්ධ වෙන්නේ මේ අර වයර් එක. මෙන්න මෙතෙන්ට ෆ්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එන මේ පවර් ලයින් එකක්. මෙන්න මේ කම්බි කෑල්ල අයින් කරලා වයර් එක සම්බන්ධ කරගත්තා. අපි TV එක ආයෙ පාරක් ඔන් කරලා බලමු කොහොමද කියලා. අපේ අර ප්‍රශ්නෙට නම් අතරම විසඳුමක් කියලා මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අපි බලමු කොකටත් මේ ඔහොම ඔන් කරගෙන.
හරි නෙක් කාඩ් බේස් එක නෙක් කාඩ් එක මේ විදිහට ටියුබ් එකට සම්බන්ධ කරගෙන පවර් ඔන් කරලා බලමු. මේ බලන්න ඒත් මේ අපේ ප්‍රශ්නට විසඳුම තාම හරි නෑ. ඔයාලට මේ පේන ස්ක්‍රීන් එක හැබැයි ඡායාව වගේ ලාවට ඒ කියන්නේ මේ ෆ්ලයිබෑක් ට්‍රාන්ස්ෆෝමර් එකේ ස්ක්‍රීන් වෝල්ටේජ් එක අඩු කරනකොට ඡායාව වගේ ලාවට පේනවා. ඒත් මේ රූප හරියට ඒ කියන්නේ පේන්නේ අර නිල් පාට පැහැයත් එක්ක තමයි ඩිස්ප්ලේ වෙන්නේ. අපි බලමු නෙක් කාඩ් එකේ තව ප්‍රශ්න තියෙනවද කියලා. අන්න මෙතන බලන්න යාළුවනේ මේ මෙතන අර 200 වෝල්ට් ලයින් එක එන මේ කන්ඩෙන්සරයක් එක ධන පින් එක අතරම කොරෝඩ් වෙලා තියෙනවා. ඒක තමයි අතරම යාළුවනේ මේ ප්‍රශ්නෙට හේතුව වෙන්න ඕනේ. ඒ කියන්නේ නෙක් කාඩ් එකට එන 200 වෝල්ට් ලයින් එක මේ මෙතන මේ ෆියුසබල් රෙසිස්ටරයක් හරහා මේ කන්ඩෙන්සරයට ඇවිල්ලා තමයි මේ කලර් ට්‍රාන්සිස්ටර් පැත්තට යන්නේ. අපි බලමු මේක මේ කෑල්ලේ ඔයාලට මම පෙන්නන්නම් 250 වෝල්ට් 4.0 ඒ කියන්නේ මයික්‍රෝෆැරඩ් 4.7 250 වෝල්ට් කන්ඩෙන්සරයක් තමයි මෙතන තියෙන්නේ. අපි මේ වෙනුවට එකක් මාරු කරගමු. අපි මම ඒක බෝඩ් එකෙන් ගලවා ගත්තා ඩැමේජ් වෙච්ච කෑල්ල. මේ බලන්න මේකේ වැලියු එක 4.7 මයික්‍රෝෆැරඩ් 250 වෝල්ට්. ඒ වෙනුවට මල් ළඟ තියෙනවා 10 මයික්‍රෝෆැරඩ් 250 වෝල්ට් කැපැසිටර් එකක්. මම මේක බෝඩ් එකට සම්බන්ධ කරගන්නවා. අර 200 වෝල්ට් ලයින් එක අතර මෙතනින් ස්මූතින් වෙනවා. ඒ ස්මූතින් මේ වෙන්නේ නැති ප්‍රශ්නේ හින්දා තමයි අර රීට්‍රේස් ලයින් පෙන්වන්නේ කියලා තමයි හිතෙන්නේ. අපි බලමු මේක දාගෙන. හරි මං බෝඩ් එකට පාස් ගත්තා කන්ඩෙන්සර් කැපැසිටර් එක. දැන් බලමු ටීවී එක ඔන් කරලා. හරි යාළුවනේ. දැන් අපේ වැඩේ සාර්ථකයි. මේ දැන් අර රීට්‍රේස් ලයින් පේන්නේ නැහැ. අතරම ක්ලියර් එකට දැන් ක්ලියර් එකට මේ ඉමේජ් තියෙනවා මේ පැහැදිලි channel වල. මේ බලන්න දෙරණ ඊට අපි බලමු ස්වර්ණවාහිනිය ටිකක් ක්ලියර් channel එකක් මං ඇන්ටනා ලයින් එකක් කරා මේ සම්බන්ධ කරගෙන තියෙන හින්දා තමයි මේ විදිහට මේ ලොකු පැහැදිලිතාවයක් නැත්තේ. හරි දැන් අපේ වැඩේ සාර්ථකයි. සුබ දවසක් DS Electronic YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියට.